අදත් මයි චැනල් එකේ ගිහින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද වීඩියෝ එකෙන් මම අරන් ආවිල්ලා තියෙන්නේ පොන්ඩ් එක ගැන වීඩියෝ එකක්. පොන්ඩ් එක ඔයගොල්ලන්ට පෙන්නුවොත් එහෙම මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනදී ඔයාලට පේනවා ඇති පොන්ඩ් එක කොහොමද තියෙන්නේ කියලා. ඉස්සරහාදී කිසි ලුක් එකක් නැහැ. ගස් ගොඩක් අස්සේ පොන්ඩ් එක තියෙන්නේ. ඒ නිසා මම මේ ගස් සේරම අයින් කරලා මේ ටික ෆ්ලැට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ගස් ටික අයින් කරාට පස්සේ මේ හරිය තව මේ කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒවා අපි වීඩියෝ එකේ ඉස්සරහදී බලමු. දැන් එහෙනම් වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. අපි මාළු ටිකට කෑම දාලාම වැඩේ පටන් ගමු. ඔයගොල්ලන් සෑහෙන දවසකින් මාළු ටික පෙන්නන්න බැරි වුණ හින්දා කට්ටියට කෑම දාලාම පටන් ගන්න හිතුවා. පේන ඇති ඔයගොල්ලන්ට වෙලාව උදේ 8යි වෙලාව. අද දෙසැම්බර් 2 වෙනිදා. අද තමයි වැඩේ පටන් ගන්න යන්නේ. ඉතින් මෙතනදී මම සම්පූර්ණයෙන්ම ගස් ටික කපා ගන්න එක තමයි කරන්නේ. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද තියෙන්නේ කියලා. මම ගස් ටික සේරම අයින් කරගෙන පස් ටික සේරම ෆ්ලැට් වෙන්නම දාගත්තා. දාලා පස් ටිකත් හොඳට තලාගෙන අපිට පේනවා ඇති ලී දෙකක් ගහලා තියෙනවා පොන්ඩ් එකේ දෙපැත්තෙන්. මේ අර ජල පාත් වෙලා තියෙන හින්දා ඒක ඇදලා දාගන්න තමයි ලී කැල් දෙක ගහගෙන තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක දිගටම ඉන්න. තව වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒ ටිකත් අපි වීඩියෝ එක යන ගමන් බලමු. ඉතින් ඔය විදිහට තමයි අද අපේ වැඩේ වුණේ. ඉතින් මහා ලොකු වැඩකුත් නෙමෙයි ඇත්තටම. but මම හිතනවා තිබ්බ විදිහට වඩා පොඩි හරි ලුක් එකක් ආවා කියලා. ඉතින් ඉස්සරහට පොන්ඩ් එකේ සහ මගේ අනිත් හැම ටැංක් එකකම පොඩි පොඩි වෙනස්කම් කරන්න හිතන් ඉන්නවා. අලුත් මාළු වර්ග තව ගේන්න හිතන් ඉන්නවා. ප්ලාන්ටන් ටැංක් කීපයකුත් හදන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඒව අපි කාලයක් එක්ක ඉස්සරහට බලමු. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් බොහෝ දුරට ගෝල්ඩ් ෆිෂ්ලා ගැන වීඩියෝ එකක් තමයි ගේන්න හිතන් ඉන්නේ. මේ වීඩියෝ එකෙන් හම්බෙනකම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.